ආටිවිශල් ඉන්ටෙලිජන්ස් මේ දවසල ආටිවිශල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් AI ගැන ගොඩක් ලොකු කතාබහක් තියෙනවානේ. ඒක හැම ශ්‍රේෂ්ඨයකටම බලපෑමක් වෙමින් පවතිනවා. ඉස්සරහට බලපෑම වැඩි වෙයි කියලා කට්ටිය අනාවැකි පළ කරනවා. ඒ වගේම Google එකෙන් ගොඩක් ජොබ්ස් නැති කරා කියලාත් මේ දවස්වල ආරංචියක් ගියා. ඒ වගේම ඉතින් කට්ටිය අහනවා ප්‍රශ්නයක් අපේ ශේෂ්ත්‍රයට මොකක් වෙයිද මේ ශේෂ්ත්‍රයට මොකක් වෙයිද එහෙම කියලා අහනවා ප්‍රශ්නයක්. ඉතින් මම අද කතා කරන්න හදන්නේ මේ වීඩියෝ එකෙන් ඩිසයින් ෆීල්ඩ් එකට overall design ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි. fashion design interior design architecture ඒ පැත්ත ගැන ඒකට ඒ ෆීල්ඩ් එකට මොනවා වෙයිද artificial intelligence වලින් මොන වගේ බලපෑමක් ඇති වෙයිද කියන එක ගැන මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක artificial intelligence ගැන. අයිබෝන් මගේ නම රසික හේරත් මම මොරටු විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්තනය කියන උපාධි පාඨමාලාවේ උපාධාරියෙක්. ඒ වගේම මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කාලයක් සේවය කරා කොන්ට්‍රැක්ට් බේසිස් ලෙක්චරර් කෙනෙක් විදිහට මම මගේ channel එකේ share කරනවා creativity design fashion design product development සම්බන්ධ මාතෘකා ගැන. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ මගින් කාට හෝ කුමක් හෝ දැක්ගෙන ගන්න තියෙයි කියලා. අපි යන් අද වීඩියෝ එකට. වීඩියෝ එකේ මුලදී මම කියන්න ඕනි මේක මගේ point of view එකෙන් සහ මම රිසර්ච් කරපු කරුණු අනුව තමයි මම මේ දේ ගැන කියන්නේ මේ මාතෘකාව ගැන AI ගැන. හැබැයි මේ AI කියන ශාස්ත්‍රය සීග්‍රෙන් වෙනස් වෙමින් අප්ග්‍රේඩ් වෙමින් පවතිනවා. ඉතින් මේක තව කෙනෙක්ට කියන්න පුළුවන් නෑ ඔහොම නෙවෙයි මේක මේ විදිහට වෙන්නත් පුළුවන් කියලා එක එක්කෙනාගේ point of view එකෙන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මගේ point of view සහ මම රිසර්ච් කරපු කරුණු වලට අදාළව දැන් තියෙන තත්ත්වෙත් එක්ක. පළවෙනි කාරණේ තමයි අපි තේරුම් ගන්න ඕනි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක අපිට මගහැරලා යන්න බෑ කියන දේ. මොකද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක දැන් ඕල්රෙඩි තාක්ෂණයට ඇතුළත් වෙලා මේ ලෝකෙට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ අපි කාලයක් හිතුවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ආවොත් එහෙම මොනවා වෙයිද? ඔය ෆිල්ම්ස් පවා හැදිලා තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන ලෝකෙ අල්ල ගන්නවා කියනවා. මානව සංහති නැති වෙලා යනවා කියන එක ප්‍රෙඩික්ෂන්ස් තිබ්බා. ඉතින් ඒක දැන් කොහොම හරි තාක්ෂණයට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක තාම දැන් මේ වෙද්දී ඇවිල්ලා තියෙන්නේ. ඒක තාම ආවේ නෑ කියලා අපිට කියන්න බෑ. දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒක අපි කරන්න ඕනි. ඒකට අනුගත වීම මිසක් ඒක හතුරෙක් ලෙස දැකීමවත් ඒක අවොයිඩ් කරලා ඒක මගහැරලා යන එකවත් නෙවෙයි අපි කරන්න ඕනි. මේ වෙද්දී ඔයාලා හැමෝම දන්නවා Midjourney, DALL-E, ඒ වගේම Adobe Firefly, කවුරුත් දන්න ChatGPT. ඉතින් ඒ වගේ එකී මෙකී නොකී හැම තැනක අනික හැම කෙනෙක්ම හැම software එකක්ම artificial intelligence සමහර කම්පැනිවල කස්ටමර් ඇසිස්ටන්ට් පවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒගොල්ලෝ ඉන්කෝපරේට් කර ගනිමින් ඉම්ප්‍රූව් කරමින් පවතිනවා මේ වෙද්දී. අර කියපු නම් වලට අමතරව තව පොඩි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් softwares websites අරවා මේවා ගොඩාක් මේ වෙද්දී ඇතිවෙමින් පවතිනවා. ඉතින් අපිට ඒක අවොයිඩ් කරන්න බෑ මේ වෙද්දී. අවොයිඩ් කරන්න බැරි මට්ටමට අවිලා තියෙන්නේ. ඒක ටූල් එකක්. ඒ ටූල් එකෙන් වැඩ ගන්න ඉගෙන ගන්න එක තමයි අපි කළ යුත්තේ. මේ වෙද්දී ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අපිට අවොයිඩ් කරන්න බෑ. අපි ඉස්සලාම් තේරුම් ගන්න ඕනි පළවෙනි කාරණය විදිහට අපිට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මගහැරලා යන්න බෑ. ඒක ඩිජිටල් වර්ල්ඩ් එකේ වැඩ පහසු කරන මෙවලමක් විදිහට අපි තේරුම් ගත්තොත් මේ වෙලාවේදී අපිට ඒක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපිට අවොයිඩ් කරන්න බෑ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පළවෙනි කාරණේ. මම කතා කරන දෙවෙනි කාරණය තමයි අපි මෙහෙම මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? ඒක ගැන චුට්ටක් කතා කරන්න මම දෙවෙනි කාරණේ විදිහට මේක ටූල් එකක් විදිහට දකින්න එක. මොකද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට තාම හියුමන් ඉමෝෂන්ස් රීඩ් කරන්න බෑ. තවම හියුමන් ඉමෝෂන්ස් රීඩ් කරන්න පුළුවන් තත්ත්වයට දියුණු වෙලා නැහැ. ඒකට යම්කිසි කාලයක් ඇයි කියලා හිතනවා. මොකද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දැනට කරන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඩේටා අරගෙන ඒක රිපීට් සහ ඒක රීමික්ස් කරන එක. ඒක රීමික්ස් කරලා අපිට අවශ්‍ය දේ ලබා දෙන එක තමයි කරන්නේ දැනට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින්. ඔයාලා දකින්නති ඉස්සලාම එලියට ආවේ අර ඉමේජ් ජනරේෂන් කියනක වගේ තමයි ගොඩක් ෆේමස් වුණේ ඉන්ටර්නෙට් එකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මගෙන් ගොඩක් කට්ටිය කරෙත් ඒක. ඉතින් ඒක තමයි කට්ටිය ගොඩක් කියන්නේ මේක ඩිසයින් වලට ඉෆෙක්ට් වෙයිද කියන එක ගැන. හැබැයි ඩිසයින් වලදී හියුමන් ඉමෝෂන්ස් කියන එක ගොඩාක් දුරට බලපාන දෙයක්. හියුමන් ඉමෝෂන්ස් තාම රීඩ් කරන්න බෑ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට. අර තියෙන ඕල්රෙඩි තියෙන දෙයක් රිපීට් කරන්න රීමික්ස් කරන්න පුළුවන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට. ඉතින් මේක අපි ඉගෙන ගත්තොත් එහෙම මේක ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
මේකින් අපිට වැඩ පහසු කරනවා රිසර්ච් කරන්ඩ ඒවගේම ඇනලයිස් කරන්ඩ ඒවගේ අපි ගොඩ කාලයක් රිසර්චිං වලට අපි කාලයක් පාවිච්චි කරනගේ රිසර්ච් කියන දේවල් හෙම ටක් ගාල ලේසියෙන් කරන්න පුළුවන් විදිට මේක ටූල් හැක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලෝකේ මිනිස්සු ගත්තාම විධාකාරයි කල්චරල් ඩිෆරන්ස් තියෙනවා මනුස්සයගේ මනුස්සයට වෙනස් ඔයිස් එක වුණත් අපිට 100% සමානයි කියලා කියන්න බෑ කාගේවත් අපිරන්සක 100% සමාන වෙන්නේ නැහැ කාගේවත්. එහෙම ලෝකේ කියලා කියන්නේ ගොඩාක් ඩයිවර්ස් තැනක්. ඒ කියන්නේ වෙනස්කම් රාශියක් තියෙන තැනක්. එතකොට ඒ වෙනස්කම් රාශියක් සහිත ලෝකෙදී හියුමන් ඉමෝෂන්ස් සහ කල්චරල් ඩයිවර්ස් කියන දේවල් ෆුලි හැම දේම රීඩ් කරන්න බැරි වෙනකොට AI වලට ඒකට කවදාවත් කියන එක ගැන අපිට කියන්න බෑ. මගේ තුන්වෙනි කාරණේ හියුමන්ස්ලා මිනිසාව රීපලේස් කරන තත්ත්වයට පේන තරන් දුරක එහම දෙයක් තාම නැහැ. හියුමන්ස්ලාව රීපලේස් කරන්න තාම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට බෑ. ඉතින් අපි මෙහෙම ගමු නිකන් සරල උදාහරණයක් ගමු. අපි ගන්න කෑමක් දැන් අපි හිතමු කෑම පැත්තට අපි ඩිසයින් අමතක කරලා කෑම වලට ඔන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එනවා. ඒ ඇවිල්ලා අපි හිතමු චිකන් කරි එකක් සරල දෙයක් චිකන් කරියක් ගමු. චිකන් කරිය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට දාන ස්ටන්ඩ චිකන් කරියක් කියන කොන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට හදන්න පුළුවන් වේ. කල්චර්ස් විදිහට තුනක් දෙක තුනක් හදන්න පුළුවන්. නමුත් පුද්ගලාණු බද්ධව ගත්තාම ස්පෙසිෆික් කස්ටමර් කෙනෙක්ට ඕනේ ස්පෙසිෆික් චිකන් කරියක් කියන එක වෙනස්. සමහරට ගම්මේ වැඩි ප්‍රදාන්න වෙන්න පුළුවන්. සමහර ස්පොට්ඩා වැඩි කරන්න පුළුවන් වෙන්න වැඩි කරන්න ඕනි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පුද්ගලාණු බද්ධව AI කියන එකට තාම රීඩ් කරන්න බැහැ. එක එනම් කාලක් තිස්සේ ට්‍රේන් කරන්න වෙනවා. කාලක් තිස්සේ මේක පුද්ගලයෙක්ටම මේවා කාණ්ඩ වෙනවා. එතකොට ඒ පුද්ගලයාට එක රොබෝ කෙනෙක් වගේ අර එහෙම ඉන්න ඕනේ. ඉතින් තාම පුද්ගල ඉමෝෂන්ස් රීඩ් කරන්න කල්චරල් දේවල් ඒ ඩයිවර්සිටි එක ඒ ඩයිවර්ස් වෙච්ච කල්චර්ස් රීඩ් කරන්න බැරිවීම නිසා ඒකට අනිවාර්යෙන් හියුමන් ටච් එකක් අවශ්‍යයි. හැබැයි ඒක ටූල් එකක් විදිහට පාවිච්චි කරලා හැම වෙලේම මිනිසා තම එක කරන්න මනුස්සයෙක්ගේ ටච් එකක් අවශ්‍ය වෙනවා කියන එක තමයි මේකෙන් අපිට ගන්න තියෙන්නේ. මේ තාම ඒ තරම් දියුණුවකට පත් වෙලා නැහැ. ඉදිරියේදී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් හැම වෙලේම මිනිසෙක් පිටුපස සිටීම අවශ්‍ය වෙනවා. ඉතින් මේක ටූල් එකක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩ පහසු කරගන්න. අපි තව චුට්ටක් කතා කරමු මේක ගැන කොහොමද කරන්න කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් මම අර කිව්වා වගේ අයිඩියා ජෙනරේෂන් වලට, රිසර්චින් වලට, ඒ වගේම අයිඩියාස් 2 3 4 5 ගොඩක් ඇනලයිස් කරන්න. ඔයා විසින් ක්‍රියේටිව්ලි හිතන අයිඩියාස් ක්‍රියේටිව් ස්ට්‍රැටජි එක ගොඩනගන්න ඔයා නම් ඒක ගොඩනගන්න පුළුවන් ඔයාට. ඒක තාම අපිට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් කරන්න බෑ. මොකද මම අර කිව්වා ඉමෝෂන් එක යාලට දෙන්න බෑ. කල්චර් එකේ තියෙන පොඩි ඩීටේල් දෙන්න බැරි නිසා එයාට ඒක කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් කල්චර්ස් ගැන අධ්‍යයනය කරන්න, අයිඩියා එකක් ජෙනරේට් කරන්න, අයිඩියා තව ඇනලයිස් කරලා බලන්න මෙහෙම මොනවද වෙන්නේ, මේ කල්චර් එකේ මොනවද තියෙන්නේ, මේකේ මොනවද තියෙන්නේ, මේ පුද්ගලයාගේ මොනවද තියෙන්නේ, එහෙම කියලා ඇනලයිස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට සාම්පලිං වලදී ඒ අපි මෙටීරියල් අපි හිතුවොත් එහෙම අපි දැන් ෆැෂන් ඩිසයින් පැත්ත ගත්තොත් එහෙම ඒ මෙටීරියල් එකේ ඒ අවශ්‍ය ඒ මෙටීරියල් එකේ තියෙන ප්‍රොපර්ටිස් දීලා ඒක අපිට සස්ටේනබල් ප්‍රැක්ටිසස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් අපි ඇක්චුවල් සාම්පල් එකක් හදන්නේ නැතුව ඩිසයින් කළා මොන හරි අපි දැන් ඇඳුමක් ගත්තොත් එහෙම ඒ ඇඳුමේ මොන විදිහට මේක තියෙයිද කියලා. ඒක දැන්ටත් කරන්න පුළුවන් Cloth 3D වගේ softwares තියෙනවා. නමුත් ඒක තවදුරටත් වැඩි දියුණු කරලා මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මගෙන් කරන්න පුළුවන් සාම්පල් එකකට යන කොස්ට් එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම එක සාම්පල් එකක් හදුවොත් මේ සාම්පල් එක නිකන් අපත දාන්න වෙන්නේ. ඒක කවුරුත් අඳින්නේ නැහැ නේ. ඒක සාම්පල් එකනේ. ඒතකොට ඒ වගේ ඒක අපි මේ ආර්ටිෆිෂල් දියුණු වීමත් එක්කම අපිට හරියටම දීලා ඩේටා ටික මේක මොන විදිහට ඇඟට දැම්මම තියෙයිද, එක එක ඇඟවල් වලට දැම්මම මොන විදිහට තියෙයිද, අන්න ඒ වගේ දේවල් අපිට මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් තව ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු කරන්න පුළුවන්. ඔයා ඇඳුම් වේවා, එහෙම නැත්නම් මොනවා හරි print එකක් වේවා, එහෙම නැත්නම් මොනවා හරි product එකක් වේවා, මොනවා හරි අපි හිතමු මොනවා හරි ප්ලාස්ටික් වලින් හදන මොකක් හරි product එකක් මොනවාම හරි ඩිසයින් කරන්න ගනිද්දී එන් ප්‍රොඩක්ට් එක මොන විදිහට වෙයිද කියන එක අපි මැනුවලි කරාට වඩා අපි ප්‍රොම්ප්ට් වලින් දීලා මේක මෙටීරියල් එකේ ගුණ අගුණ දීලා
ඒ සාම්පල් කොස්ට එකට සාම්පල්ලකට ෆයිනල් සාම්පල්ලකට යන්න කලින් ඉනිශල් ස්ටේජස් වලදී අපිට බලාගන්න පුළුවන් වෙයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ ටූල් එකක් විදිහට මේක පාවිච්චි කරපුවාම. ඉතින් මේක ටූල් එකක් විදිහට පාවිච්චි කරන එක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. මේක අවොයිඩ් කරන්නතු මේක ටෙක්නික් හඳුනගෙන මේකින් කොහොමද හරියට ප්‍රොම්ට් එකක් අපි ලියන්න කොහොමද ෆුලි ඩීටේල් ප්‍රොම්ට්ස් ලියන්න කොහොමද අපිට ඕන විදිහට ඕනි එන් ප්‍රඩක්ට් එක ගන්න පුළුවන් විදිහට ඒක ටූල් එකක් විදිහට පාවිච්චි කරන එක ඉගෙන ගැනීම තමයි මේ අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් වෙන්නේ. සහ නුදුරු අනාගතයේ හැම වෙලේම ඩිසයින් ෆීල්ඩ් එකේදී මනුෂ්‍යෙක් පිටිපස්සෙන් ඉන්නවා කියන එක තව දුරටත් වලංගුයි. ඒ නිසා ඩිසයින් ජොබ්ස් වලටවත් ඩිසයින් ඉගෙන ගැනීමෙන් අවඩක්වත් ඩිසයින් ඉගෙනගෙන තේරුමක් නෑ වගේ දෙයක්වත් තාම අපිට කියන්න බැහැ. මොකද හැම වෙලේම අර ඉමෝෂනල් සහ කල්චරල් දේවල් එක්ක හියුමන් ටච් එකක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ඕනම ෆීල්ඩ් එකක. හැබැයි ඔය ඩිසයින් පැත්තට වඩා ඩේටාත් එක්ක ගනුදෙනු සමහරලාට දැන් ගොඩක් කෝඩින් පවා ලියන්න පුළුවන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල. එතකොට ඩේටා රිපීට් වෙන එක්සෙල් වගේ දේවල් ඒ වගේ දේවල් වල ඩේටා වලින් කරන නම්බර්ස් වලින් කරන දේවල් නම් රීප්ලේස් වෙන්න පුළුවන්. මොකද දැන්ටම රීප්ලේස් වෙමින් පවතිනවා ඒක. හැබැයි ටිකක් ඉමෝෂන් එක්ක යන දැන් අපි තව උදාහරණයක් ගත්තොත් එහෙම ට්‍රෙන්ඩ් එකක් වුණත් ලංකාවේ තියෙන ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි මේ ඉන්දියාවේ තියෙන ට්‍රෙන්ඩ් එක නෙවෙයි වෙන රටක තියෙන්නේ. ඒක ඒ රටේ ඒ වෙලාවේ ඒ සමකාලීන සිදුවීම් එක්ක වෙනස් වෙනවා. ඒතකොට ඒක කොහොමද රීඩ් කරන්නේ මේක හිට් වෙයිද මේ ට්‍රෙන්ඩ් එක බලපායිද ලෝකෙට කියන එක අනිවාර්යෙන්ම මනුෂ්‍යෙක් විසින් ඩිසයිඩ් කරන දෙයක්. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ මනුෂ්‍යයාගේ ටච් එක අවශ්‍ය වෙනවා කියලා කියන්නේ අන්න ඒ දේ. ඒ නිසා ඩිසයින් වර්ල්ඩ් එකට අනිවාර්යෙන් හියුමන් ටච් එකක් ඕන වෙනවා. ඒ නිසා ඔයාලා කවදාවත් හිතන්න එපා මම ඩිසයින් ඉගෙනගෙන වැඩක් නැහැ. මේක දැන් ග්‍රැෆික් එහෙම ඩිසයින් කරන්න පුළුවන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින්. එහෙම කියලා හිතන්න එපා. අනිවාර්යෙන් හියුමන් ටච් එකක් දැනට සහ ඉදිරියට අවශ්‍ය වෙයි කියලා මගේ පොයින්ට් ඔෆ් view එකෙන් මම හිතනවා. ඒක ඇත්තටම එහෙම ඔයාලා රිසර්ච් කරලා බලුවොත් එහෙම දෙයක් තමයි ප්‍රෙඩික්ට් වෙන්නේ. ගොඩක් දෙනෙක් කියලා තියෙනෙත් එහෙම දේවල්. ඉතින් හිතන්න එපා එහෙම මම ඉගෙනගෙන තේරුමක් නැහැ කියලා. මම කිව්වා වගේ ඒක ඩේටාත් එක්ක ගනුදෙනු කරන පැතිවලට දරුණුවට බලපාන්න පුළුවන් ඩිසයින් වලට වඩා. හැමෝම කතා වෙන ඩිසයින් ගැන. ඩිසයින් තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් හදන්නේ. AI පාවිච්චි කරලා හදන්න ඉමේජස්, ප්‍රින්ට් හදන්න පුළුවන් කියනවා, ලෝගෝ හදන්න පුළුවන් කියනවා, හදන්න පුළුවන්. ඉතින් කට්ටිය හිතනවා ඒකට ඉෆෙක්ට් එකක් වෙයි කියලා. නමුත් ඒක තා පොඩ්ඩක් එහෙම හදලා ගන්න, ඒකට තා පොඩ්ඩක් වැලියු එකක් ඇඩ් කරන්න, ඒකට තව ඉමෝෂනලි දෙයක් ඇඩ් කරන්න ඩිසයින් එකට අනිවාර්යෙන් හියුමන් ටච් එකක් ඕන වෙනවා. ඒ නිසා ඒ හියුමන් ටච් එක දෙන්න නම් ඔයාලා ඩිසයින් ඉගෙන ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා ඩිසයින් ඉගෙන ගන්න එක වැඩක් වෙන්නේ නැහැ. ඩිසයින් වලදී සාම්ප්‍රදායික ඩිසයින් පාත් එකේ නොයා සාම්ප්‍රදායික ඩිසයින් පාත් එක ඉගෙන ගනිමින් AI ඔයාලගේ ඩිසයින් වලට ඉන්කෝපරේට් කරගන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න. ඒක සමහරට දැන් විෂය නිර්දේශන වල සමහරට කැම්පස් වල පවා ඉගෙන ගන්න උගන්වන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ෆීල්ඩ් වල හැම ෆීල්ඩ් එකකටම මේක අදාළයි. AI ඉගෙන ගැනීම අනිවාර්යයි අත්‍යවශ්‍යයි. ඒ නිසා AI ඉගෙන ගන්න ඒක ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම තව වීඩියෝ එකක් දානවා. ඔයා ඩිසයින් ඉගෙන ගන්න කැමති නම් ඔයා ක්‍රියේටිව් පර්සන් කෙනෙක් නම් ක්‍රියේටිවිටි ගැන මම කරපු වීඩියෝ එකක්. ඒකත් මම පැත්තකින් දාන්නම් කාඩ් එක. ඒකත් චෙක් කරලා බලන්න. එහෙනම් ඩිසයින් දිගටම ඉගෙන ගන්න. ස්ටේ ක්‍රියේටිව්.